පාරේ අයිනක ඉඳන් ඉරුණු ඇඳුම් මහපු ජෝඩුවක් ඔවුන්ගේ උත්සාහය නිසා රටේ ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවන් දෙන්නේ බවට පත්වුණු කතාවක්. මේ කතාව පටන් ගන්නේ මාජි නම් මිනිස්සෙක් ගැන කියවෙන කතාවකින්. එයාගේ වයිෆ්ගේ නම වෙන්නේ මම්තා. හැබැයි පුදුම දේ කියන්නේ මේ දෙන්නගේ සම්බන්ධය ටිකක් විතර අමුතු එකක්. මොකද එයාලට හරියට කතා බහ කරලා තනියම පුංචි වෙලාවක්වත් සතුටින් ගත කරන්න නිදහසක් ලැබිලා තිබුණේ නැහැ. ඇත්තරම කිව්වොත් මෙයාලා බැන්දට පස්සෙත් මාජි කවදාවත් Tamanගේ වයිෆ්ගේ අතින්වත් අල්ලලා තිබුණේ නැහැ. මාජි වැඩ කළේ ඇඳුම් වහන ආයට අවශ්‍ය කරන බඩු බාහිර ආදිය විකුණන කඩේක. ඒ කඩේ ලොක්කා නම් මාජිව කොහොමටවත් ගණන් ගන්නේ නැහැ වගේම. හැම වෙලාවකම ඔහුව අවතක්සේරු කරලා තමයි ඔහුට කතා කරන්න පුරුදු වෙලා ඉන්නේ. ඒක ප්‍රතික්ෂේප කරන මාජිගේ බොස් මාජිට මෙතනට එන අමුත්තන්ට සේවය කරන්න කියනවා සහ එයාලව හිනස්සන්න. ඔහුට බල්ලෙක් වගේ රඟපාන්න කියලාත් කියනවා. මේක දකින මම්තර සහ මාජිගේ පවුලේ අයට නම් තවදුරටත් මේක බලාගෙන ඉන්න බෑ. මොකද මෙච්චර විශාල සෙනගක් ඉදිරියේ තමන්ගේ දරුවා සහ සැමියාට ඔවුන් සලකන විදිහ දැක්කලා මම්තගේ සහ මාජිගේ පවුලේ අයට ලොකු දුකක් දැනෙන්න පටන් ගන්නවා.